හරි අපි දැන් පටන් ගන්න යන්නේ 1982 චලිතය සහ ප්‍රස්ථාර නිරූපණය ආශ්‍රිතව ඇවිල්ලා තියෙන ගාන. ඒතකොට 1982 අපි හදන ගණන් සෙට් එකේ 11 වෙනි ගාන තමයි දැන් අපි මේ හදන්න යන්නේ. එතකොට මේ ගාන කියන්නේ මෙහෙම. කරත්තයක් ඍජු තරස් මාර්ගයක 30 ms ඍණයක නියත වේගයකින් චලනය වෙනවා කියලා කියනවා. චලනය වන කරත්තයේ සිට ප්‍රක්ෂිප්තයක් මුදා හැරිය යුත්තේ කරත්තය මීටර් 90ක් ගමන් කළ පසු ඒ කරත්තය තුලට නැවත පැමිණෙන ලෙස කියලා තියෙනවා. එතකොට ඍජු තිරස් මාර්ගය මෙන්න මේව කියනදොත් කරත්තයක් තියෙනවා මෙහෙම. කරත්තයේ ඉඳලා මොකද්ද කරන්නේ? මේ කරත්තේ 30 ms ශ්‍රේණියක නියත වේගයකින් චලනය වෙනවා. 30 ms ශ්‍රේණියක නියත වේගය. එතකොට මෙහෙන් තව මේ කරත්තය දැන් කියනවා මීටර 90ක් ගමන් කරනවා කියලා. මීටර 90ක් මෙහෙම. එතකොට මේ කරත්තේ මොකද නැහැ නියත ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්නේ. එතකොට මෙතනත් 30යි නම් මෙතනත් 30 ms ශ්‍රේණියක වේගයක් තමයි තියෙන්නේ. 30 ms ශ්‍රේණියක නියත වේගයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන කියනවා අංශුවක් මේ කරත්තේ ඉඳන් මුදා හරිනවලු. කරත්තයේ සිට ප්‍රක්ෂිප්තයක් මුදා හරිනවලු. කරත්තයේ ඉඳන් මේ අංශුවක් මුදා හරිනවා ආපහු මෙතනට මේ කියන්නේ මීටර 90ක් මේ කරත්තේ ගියාට පස්සේ ආපහු එතනට වෙන විදිහට. එතකොට දැන් මේ කරත්තේ එතකොට මෙතන ඔයගොල්ලෝ තේරෙනවා ප්‍රක්ෂිප්ත ආශ්‍රිත ගානක් නේ. එතකොට මේ ප්‍රක්ෂිප්තයක් විදිහට මේක ගියොත් තමයි මීටර 90කදී ආපහු ඒ කරත්තේ තුලට වැටෙන්නේ. එතකොට මේ ප්‍රක්ෂිප්තය මෙන්න මේ විදිහකට තමයි ඉන්න ඕන. මොම් ප්‍රක්ෂිප්තයක් එනවා. එතකොට දැන් අපි ප්‍රක්ෂිප්තයක් මෙතන ප්‍රක්ෂිප්තයක් නිර්මාණය කරන්න අපි මේක ප්‍රක්ෂිප්තයකින්ම චලනය කරන්න ඕනේ නැහැ. මේ අංශුව ප්‍රක්ෂිප්තයකින් චලනය කරන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ අංශුවට දැන් කරත්තය ඇතුලේ තියෙන අංශුවනේ. එතකොට කරත්තයට තප්පරයට මීටර 30ක ප්‍රවේගයක් තියෙන හින්දා අංශුවට ඒ ප්‍රවේගය ලැබිලා ඉවරයි. අංශුව තියෙන කරත්තේ නිසා. එතකොට අංශුව කරත්තය තුල තියෙන නිසා අංශුවට තිරස් දිශාවට 30 ms ශ්‍රේණියක ප්‍රවේගයක් දැනටමත් තියෙනවා. එතකොට අංශුව ප්‍රක්ෂිප්තයක් විදිහට මේ අංශුව ගමන් කරන්න අංශුව නැවත අපි ප්‍රක්ෂිප්තයකින් මුදා හරින්න ඕනේ නැහැ. එතකොට මෙයාට දැනටමත් තියෙන තිරස් ප්‍රවේග සංරචකය ඒ හින්දා අපි දෙන්න ඕනි සිරස් ප්‍රවේග සංරචකය විතරයි. එතකොට සිරස් ප්‍රවේග සංරචකය මෙන්න මේ විදිහට u කියලා අපිට නම් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම අංශුව කරත්තය ඇතුලේ තියෙන හින්දා මීටර 90ක් කරත්තේ ගමන් කරාට පස්සේ අංශුව ඒ කරත්තය තුලටම වැටෙන්න අපි දන්නවා දැන් ප්‍රක්ෂිප්තයක් විදිහට තමයි ගමන් කරන්නේ. ඒ ප්‍රක්ෂිප්තය නිර්මාණය කරන්න අපි ඇත්තටම දෙන්න ඕනි අංශුවට සිරස්ව ඉහළට ප්‍රවේග සංරචකයක් විතරයි. එතකොට u කියන සංරචකයක් දුන්නොත් මේ දෙකේ සම්ප්‍රයුක්ත දැන් මේක කරත්තයට සාපේක්ෂව u කියලා දුන්නාට මේක පොළොවට සාපේක්ෂව මේක ප්‍රක්ෂිප්ත චලිතයක්. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ගත්තොත් මේ අංශුවටම මේ 30 තියෙනවා කියලා වගේ තමයි සැලකෙන්නේ. එතකොට අපි ඒක තවදුරටත් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය භාවිතා කරාම ඔයගොල්ලන්ට තේරෙයි. අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දැන් භාවිතා කරමු. මම මෙහෙම ගන්නවා. මම ගන්නවා බෝලේ, ඒ කියන්නේ අංශුව b කියලා ගන්නවා. මම ඊට පස්සේ ගන්නවා කරත්තය c කියලා ගන්නවා. e ගන්නවා පොළොවේ. එතකොට සාපේක්ෂ ප්‍රවේගය අපි අර සමීකරණයක් තියෙනවා. සාපේක්ෂ ප්‍රවේග සමීකරණය මොකද්ද? v කියන එක දැන් අපි ඇත්තරම මෙතනදී අංශුව කියන්නේ කරත්තය කියන පොළොවට සාපේක්ෂව තමයි කොහොමත් යන්නේ. පොළොවේදී කියන්නේ මෙහෙම යන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේ මොකද්ද? මෙතන අහන්නේ කරත්තයට සාපේක්ෂව කුමන කෝණයකින් කුමන වේගයකින් කියන්නේ ප්‍රක්ෂිප්තයේ කුමන වේගයකින් මොන වේගයකින් දහන්නේ කරත්තයට සාපේක්ෂව කුමන වේගයකින්ද කියලා අහන්නේ. ඒතර අපි අංශුවට දානවා කරත්තයට සාපේක්ෂව අපි ප්‍රවේගය හොයන්න තමයි දැන් යන්නේ.
එතකොට අංශුවට කරත්තයට සාපේක්ෂව කියන්නේ b, c කියන එක අපි ගන්නෙ කරත්තයට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය තමයි මේ කියන්නේ. ඒක සමාන වෙනවා මොකද්ද? v ඔකට මේ සමීකරණ දැනටමත් දන්නවා ඇති. v පොළොවට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය ධන v කරත්තයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය කියන එක තමයි මෙන්න මෙතනින් කියන්නේ. e, c කියන එක. එතකොට මේක ලකුණු ඇත්තම කරත්තයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගයක් නැහැ. තියෙන්නේ පොළොවට සාපේක්ෂව කරත්තයේ ප්‍රවේගය. එතකොට මේක අපිට ලකුණු මාරු කරලා ඍණ කියලා හදා ගන්න පුළුවන්. එතකොට මේකනේ v e ධන v c, e කියන්නේ. සෝරි මෙතන ඍණ තමයි එන්නේ. තමයි. එතකොට දැන් මේ සමීකරණයෙන් අපි බලන්න ඕනේ කරත්තයට සාපේක්ෂව ගෝල් අංශුව කොච්චර වේගකින් යනවද කියලා. නේද මම මේ මකන්න මේ රූප සටහන. එතකොට v c කරත්තයට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය ඉන්නේ පොළොවට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය. අපි කියව පොළොවට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගයට අපි දෙන්න ඕනි මොකද්ද? පොළොවට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය කියලා කියන්නේ දැන් උඩට අපි යොදපු u කියන ප්‍රවේගයයි තිරස් දිශාවට තියෙන 30යි. මේ දෙකේම එකතුව තමයි දැන් පොළොවට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගයේ විදිහට ඇවිල්ලා තියෙන මේ කරත්තයේ තිරස් ප්‍රවේගයත් එයාට එකතු වෙලා. පොළොවට සාපේක්ෂව දැන් අංශුවේ ප්‍රවේගය කියන්නේ මේ 30යි මේ u වලයි සංප්‍රයුක්තය. ඍණ පොළොවට සාපේක්ෂව කරත්තයේ ප්‍රවේගය කියන්නේ මෙහෙට තියෙන්නේ. දැන් කියන්නේ පොළොවට සාපේක්ෂව කරත්තයේ ප්‍රවේගය තියෙන්නේ මේ අතට 30. එතකොට මේක ඉන්නේ දැන් මේක ඍණ 30 u 30. එතකොට මේ 30ට 30 කැපිලා අන්තිමට අර මම කියපු දේ තමයි ඉන්නේ මොකද්ද? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයන්ුත් ඒක තමයි ඔප්පු වෙන්නේ. මොකද්ද? u කියන එක තමයි එන්නේ. එතකොට අංශුව කියන්නේ කරත්තයට සාපේක්ෂ අංශුවේ ප්‍රවේගය එන්නේ සිරස්ව ඉහළට u කියන ප්‍රවේගය තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන උත්තර ගත්තොත් දැන් මේ දැන් සිරස්ව ඉහළට කියලා කියන්නේ මෙතන කෝණය කීයද? අංශක 90. මේ තිරසෙක් හදන කෝණය අංශක 90යි. ඒතර අංශක 90 තියෙන උත්තර ටික තමයි අපි තියාගන්න ඕනි. එතකොට දැන් පළවෙනි උත්තරේ තියෙනවා 30 ms ඍණ 1 අංශක 90 කියලා. ඒක තියන්න පුළුවන්. දෙක තියන්න මේක අංශක 45 කියලා තියෙන්නේ. 3 තියන්න පුළුවන් අංශක 90 කියලා තියෙන්නේ. 4 තියන්න බෑ අංශක 45. 5 තියෙන්නේ අංශක 60. ඒතර ඒ ඔක්කොම අයින් වෙලා. ඒතර 1යි 3යි දැන් නැන්ට ඉතුරු වෙන්නේ. දැන් අපි හොයන්න ඕනි මේකේ වේගය කීයද කියලා. එතකොට දැන් මම හිතනවා මේක පැහැදිලි කියලා. දැන් අපි වේගය හොයන්න යමු. එතකොට දැන් වේගය හොයන්න යනකොට ඇත්තටම වේගය හොයන්න අපිට භාවිත කරන්න වෙන්නේ චලිත සමීකරණ. එතකොට දැන් අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය භාවිත කරලා ඒකේ දිශා එහෙම හොයාගෙන දැන් අපි කෝණය හොයාගත්තා. දැන් වේගය හොයන්න අපි මේ චලිත සමීකරණ තමයි භාවිත කරන්න යන්නේ. එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕනෑම ප්‍රක්ෂිප්තයකට අපි චලිත සමීකරණ දානකොට ඉස්සෙල්ලාම දාන්නේ තිරසට s සමානයි ut. මෙන්න මේ සමීකරණ තමයි ඉස්සෙල්ලාම යොදන්නේ. දෙවනුවට මේක තමයි පළවෙනියට ප්‍රක්ෂිප්තයක් සඳහා යොදන්නේ. ඕනෑම ප්‍රක්ෂිප්තයකට මේක වරන්දුයි. ඕනෑම ප්‍රක්ෂිප්තයකට ප්‍රක්ෂිප්ත ගැටලුව විසඳන්න නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි තිරසට s සමානයි ut යොදන්න ඕනේ. දෙවනුව අපි උඩට දානවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. ඔන්න ඔහොම තමයි ප්‍රක්ෂිප්ත ඕනම ප්‍රක්ෂිප්ත ගැටලුවක් විසඳන්න මේ සූත්‍ර දෙක මේ අනුපිළිවෙලට තමයි යොදන්න ඕනේ. එතකොට අපි ප්‍රක්ෂිප්තේ නැවත නිකන් ඇඳගත්තොත් දැන් පොළොවට සාපේක්ෂව මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට මේක අංශක 30යි. දැන් මේ අංශුවට ඇවිල්ලා තියෙන අංශක 30 කරත්තය ඇතුලේ තියෙන හින්දා මේක u මේක අපි දන්නේ නැහැ. මේ දුර කීයද? මේ දුර 90. මීටර 90. එතකොට අපි දැන් පළවෙනි සමීකරණය යෙදුවොත් s සමානයි ut
මම කිව්වා එදා මේ අපේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා මේ චලන සමීකරණ හැමලා දාන්නේ අංශුව චලනය වෙන දිශාවට. ඒතර අංශුව දැන් තිරස්ස චලනය වෙන්නේ මේ පැත්තට. එතකොට ඒකින්ද අපි දකුණට දාන s සමාන ut. s කියන්නේ කීයද? මීටර 90යි. u කියන්නේ කීයද? u කියන්නේ දැන් මෙතන මේ u නෙමෙයි මෙතන කියන්නේ දැන් තිරසරනේ දාන්නේ. තිරසර දානවා මේ u වල බලපෑමක් නැහැ. ඒතකොට තියෙන්නේ මෙන්න මේ 30 විතර. අපි මෙතන 30 දානවා. 30 වාරයක් t. t කියන්නේ කීයද? තප්පර 3යි. දැන් අපි කාලය හෙව්වා. කාලය නෙමෙයි මෙතන දැන් අපි ගන්න මොකද්ද? වේගය නන්නේ මේ u නේ හොයන්න ඕනේ. මේ u හොයන්න එක දත්තයක් තමයි මේ කාලය කියලා කියන්නේ. එතකොට අපි දෙවෙනි එක ගත්තොත් s සමාන ut ගන්න භාගයේ t වර්ග. එතකොට උඩට s කියන එක අපි s කියන කීයද? දැන් මේ සම්පූර්ණ චලිතය දැන් අපි මෙතන දැනගන්න බලන්නේ. එතකොට සම්පූර්ණ චලිතය නෝ තමයි මේ දැම්මේ. මෙතනක් දෙන්න සම්පූර්ණ චලිතය, මෙතනක් දාන්න සම්පූර්ණ චලිතය. සම්පූර්ණ චලිතයටම s කියන්නේ කීයද? මෙයා මෙහෙම ගිහිල්ලා ඊටපු දැන්න වෙනවා. يعني තිරස් විස්ථාපනය එනහනේ. තිරස් විස්ථාපනය කියන්නේ එම මට්ටමටම එනවා මෙයා ප්‍රක්ෂිප්ත අවසානයේ. ඒ කියන්නේ තිරස් විස්ථාපනයක් නැහැ. ඒ කියන්නේ බිඳුව. බිඳුව සමානයි. u කියන්නේ කීයද? දැන් මේ උඩට සංඥාට විතරයි ගන්නෙ. ඒතකොට 30 දාලා නැහැ. u කියන විතරයි ගන්නෙ. u වාරයක් t කියන්නේ කීයද? සම්පූර්ණ චලිතයේ කාලය තප්පර 3ක් යනවා. u වාරයක් 3 ධන භාගයයි. හරි ඒ කියන්නේ මොකද්ද? මේ වංශෝ චලන වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එතකොට අපි උඩට තමයි මේ චලිත සමීකරණය හේදුවේ. ගුරුත්වජ ත්වරණය තියෙන්නේ පල්ලෙහාට. ඒ නිසා ඒ වලට එන්නේ ඍණ 10 කියලා. ඊළඟ t කියන්නේ තප්පර 3යි. 3 වර්ගය මෙතනට දානවා. එතකොට මෙතන සුළු කරාම 3u සමානයි. මෙතන එන 3 වරක් 3 9යි. 9 වරක් 10 90යි. ඍණ 90යි. ඍණ 90 දෙකෙන් බෙදුවම ඍණ 45යි. ඒ ඍණ 45 මෙහාට ගියාම ධන 45යි. ඒතර u කියන්නේ කීයද? 15යි ms ඍණ 1. ඒතර u ආවා 15යි ms ඍණ 1 කියලා. එතකොට මම කලින් කිව්වා අපිට v සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ v කරත්තයට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය මෙන්න මෙහෙම u කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? 15. එතකොට කරත්තයට සාපේක්ෂව මෙතන තියෙන සම්පූර්ණ උත්තරේම අපේ මේ මම මේ කැලේ මෙතන තියෙන සම්පූර්ණ උත්තරේ මොකද්ද? කරත්තයට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය 15යි කියලා. 15 තියෙන උඩට. එතකොට කරත්තයට සාපේක්ෂ අංශුවේ ප්‍රවේගය 15යි. ඒක තියෙන්නේ කෙලින් උඩට. ඒ කියන්නේ තිරසමක සාධන කෝණය අංශක 90යි. එතකොට මෙතන උත්තර ගත්තොත් අපිට 1යි 3යි විතර දැන් ඉතුරු වෙලා තිබ්බේ උත්තර. එතකොට තුන්වෙනි එක තමයි 11 වෙනි ගානට උත්තරේ එන්නේ. හරි අපි ඊළඟට කතා කරන්න යන්නේ 1987 ගාන තමයි දැන් අපි කතා කරන්න යන්නේ චලිතය සහ ප්‍රස්ථාරක නිරූපණය යටතේ අපේ ගණන් සෙට් එකේ 12 වෙනි ගාන. මේක කියන්නේ මෙහෙම. රබර් බෝලයක් නිශ්චලතාවයේ සිට තද තිරස් පෘෂ්ඨයක් මතට වැටීමට සලස්වනු ලබනවා. වාතය නිසා ඇතිවන ප්‍රතිරෝධය නොසලකා හැරිය විට බෝලයේ චලිතය සඳහා වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ පහත දැක්වෙන ප්‍රවේගකාර ප්‍රස්ථාර වලින් කිනම් එකෙන්ද කියලා අහනවා. ඒතොර මෙම ප්‍රස්ථාර බෝලයේ පහතට ගමන් කරන විටදී v ධනයයි සලකන්න කියලා දීලා තියෙනවා. එතකොට මම මේ වගේ ගානක් කලින් හැදුවා. මේ වගේ ගානක් කියන්නේ මෙතන වෙන ක්‍රියාවලිය මම කිව්වා. මොකද්ද? මේක ගැටුම් ආශ්‍රිත ගානක්. ඒතර මම කිව්වා ගැටුම් වර්ග තුනක් කියනවා කියලා මගේ කලින් වීඩියෝ වල තියෙනවා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් ගැන කියපු වීඩියෝ එකේ තියෙනවා. මම මේක පැහැදිලි කරා. එතකොට මේ වගේ ගැටුම් ගානකට අදාළ මේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහ එකක් කියලා මම කිව්වා. මොකක්ද ඔහොම? ඔන්න ඔය විදිහ හැඩයක් තමයි ගන්න කියලා කිව්වා. දැන් මේ වගේ එකක් දැන් මෙහෙම සමාන්තරව යනවා නම් ඒක මොකද්ද?
පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක්. ඊළඟට මේක මෙහෙම යනවා. මේක මෙතනින් කොහොම නවතිනවා. ඔන්න ඔතනින් විතර කොහොම ගිහිල්ලා කොහොම නවතිනවා. මෙතෙන්ට විතරක් ගිහිල්ලා නවතිනවා නම් ඒක අපි කිව්වා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ඊළඟට මේක මෙහෙම ගිහිල්ලා මේ තරම් මුස යන්නේ නැතුව මේක u කියලා හිතුවොත් මේ u තරම් පළලට යන්නේ නැතුව සාමාන්‍ය පළලකට ගිහිල්ලා එතනින් ආය අඩු වෙලා ඊළඟ එක මේ වගේ උසකට ගිහිල්ලා ඔහොම අඩු වෙවි ගිහිල්ලා ඔහොම යන එකට මම කිව්වා සාමාන්‍ය ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ඒතකොට මෙතන අහන ගානෙත් තියෙන්නේ සාමාන්‍ය ප්‍රත්‍යස්ත ගැටුමක්. එතකොට වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරියම නොසලකා හරිනවා කියලා මෙතන කියනවා. එහෙනම් මේ ප්‍රවේගය අඩු වෙන්නේ. මේ තියෙන්නේ ඔහොම ගිහිල්ලා ගැටුමට මොහොතකට පෙර ප්‍රවේගය ඊට පස්සේ එකපාරම මේක පොරා ගන්නකොට අනිත් දිශාවට බලන ප්‍රවේගය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ u-ට වඩා මේ v අඩු වෙන්නේ. මේකට හේතුව තමයි අංශුව පොළවේ ගැටුණාට පස්සේ ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඒතකොට මේ ශක්ති හානිය හේතුවෙන් තමයි පොළාපන්න ප්‍රවේගය හැම වෙලාවම අඩු වෙන්නේ. ඒකයි ස්වභාවික ලෝකයේ අපිට පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් දකින්න හම්බෙන්නේ නැත්තේ. එතකොට අපේ උත්තර වලින් ගත්තොත් දෙවෙනි උත්තරේ ගන්න බෑ. දෙවෙනි උත්තරේ ගන්න බැරි හේතුව තමයි එයා ඇවිල්ලා තියන්නේ කියන්නේ මෙතනින් මේ පළලටම පල්ලයට ඇවිල්ලා. ඒ කියන්නේ ඒක දෙවෙනි එකේ උත්තරේ මෙන්න මේ පළවෙනි කොටස මෙන්න මෙච්චර දුරකට වගේ ඇවිල්ලා. ඔන්න ඔහොම ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ පළලට මේක එන්නේ නැහැ. මේ කිනට අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. ඒතකොට දෙවෙනි උත්තරේ එන්නේ නැහැ. දෙවෙනි උත්තරේ එන්නේ නැහැ. ඒතකොට තුන්වෙනි එක කොහොමද එන්නේ? ඒක පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න සමාන්තර රේඛා දෙකක් අතර තමයි දැන් ඕගොල්ලෝ මෙතන මේ තුඩු මේ තුන්වෙනි ප්‍රස්ථාරේ තුඩු හැම යා කරොත් මෙන්න කඩිරකින් සමාන්තර රේඛා දෙකක් වගේ තමයි එන්නේ. එහෙම වෙන්න බෑ. තුඩු යා කරොත් මෙන්න මේ හැඩයට තමයි එන්න ඕනේ. ඔන්න ඔහොම හැඩයකින් තමයි සාමාන්‍ය ප්‍රත්‍යස්ත ගැටුමකට දාල මේ ප්‍රස්ථාර එන්න ඕනේ. කියන්නේ එතකොට අපිට 12 වෙනි ගානට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ.